දවසට ඕලෙවල් ලියන්න එලෙවල් ලියන්න කලින් පැනලා ගිහපු දවසට පුතා එක්ක බේබත් එක්ක හරි වෙලා ඔහේ තුම්මන් හන්දියක් ගන්න ඉන්න දවසට එදාට Tamanට හිතේ තමන්ගේ දරුවගේ ජීවිතේ මගේ අම්මේ පරිස්සම් කරගන්න. එයාලට ලස්සනට බණ ටික අහන්න දෙන්න. අම්මපච්චි මැරුණාට පස්සේ අපිට කියන්න බෑ එයාලා කොහෙද ජීවත් වෙන්නේ මොන තැනකද ඉන්නේ කියලා. සාදු කියන්න නැවත වතාවක් සාදු කියන්න හැම දිනම අද්දක නළලේ තියාගෙන ප්‍රථමයෙන්ම පන්සිල් සමාදන් වීමට පළමුව අපි හැමෝම තෙරුවන් සරණ යමු. මාත් එක්ක හැමෝම එකටම කියමු සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුතං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි စာธุ 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 මකිවට පසුව කියමු පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමස්කාර වේවා බුදුරුවනට සම්මදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සම්මදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සම්මදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සම්මදා තිසරණ සරණ යමි සාදු 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 ලොව මෙව් මහා බඹුය හතර අම්මාය පෙරදිග ඇඳොරු ලෙස සලකන අම්මාය මදහත් සිතෙන් අපේ රකින අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර අම්මාය මතු බුදු වෙන්නේ මගේ ආදර
අම්මාය අග හිඟ නොමැතේ ජීවිත නං කොහින්ද මගේ පිය තුමා දුක් උහුලපු රජින්ද බොක වැජබෙන්ට ආදර පියාට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාට මතු බුදු වෙන්ට පතනවා මගේ පියාට සදු කියන්න. අතිගෞරවනීය පින්නන්ත බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි. දේවාලයේගම ඉන්ද්‍රවිමල පින්නන්ත අපගේ නායක හාමුදුරන් වහන්සේගෙන් පාදාභිවන්දනය කොට ප්‍රථමයෙන්ම අවසර පතනවා. ඒ වගේම තමයි මගේ අවසනාවන්ත උතුම් වූ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි පින්වතියනේ ඔබ හැමදෙනාම මේ වෙලාවේදී සූදානම් වෙන්නේ මීට වසර 39කට පෙර මිය ගියපු චන්ද්‍රානි පින්නත ආදරණීය මෑණියන් වහන්සේට මහත්මියගේ කරුණාවතී පින්නත මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම තමයි මීට වසර 27කට පෙර මිය ගියන්නට යෙදුන නිහල් මහත්මයාගේ පියාණන් වන සුවාරි සප්පුහාමි පින්නත ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදනා කිරීම පිණිස තමයි මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව මේ විදිහට පවත්වන්නට යෙදෙන්නේ. ඉතින් අපි හැමෝම ප්‍රථමයෙන්ම අද්දක නළල තියලා ප්‍රාර්ථනා කරමු. මේ නිවසට වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය පින්නන්ත නායක හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ මේ නිවසේ සිටින පින්නන්ත මෑණියන් වහන්සේගේ ආදරණීය පුත්‍ර රත්නය වන ඒ පින්නන්ත පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අප මේ කරන මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව තුළින් රැස් කරන්නට යෙදෙන අනන්ත වූ පින්නල සත්‍යානුභව බලයෙන් අප පින්නන්ත මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවයම ලැබෙත්වා කායික මානසික සහනයම ලැබෙත්වා අප පින්නන්ත හාමුදුරන් වහන්සේලා කරගෙන යන ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යන්න මේ බුදු සසුන බබලවන්නට අනේ අපි මේ කරන පින්කම යෝධ බලයෝධ ශක්තියක්ම වෙත්වා පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ගෘහයේ ජීවත් වෙන පින්නන්ත මෑණියන් වහන්සේට ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු තමන්ගේ ආදරණීය දියණිය ඇතුළු පවුලේ සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය අපි හැම දෙනාටම මේ කියන වචනයක් ගානේ මේ දේශනා කරන බණ පදයක් ගානේ අපි හැම දෙනාගේම ජීවිතයට ආශිර්වාදයක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මගේ පින්වතුනේ විශේෂයෙන්ම මේ පින්කම පවත්වන්නේ නැසීමිය පරලොව යන්නට යෙදුන ආදරණීය මෑණියන් වහන්සේ කෙනෙක් වෙනුණුත් ආදරණීය පියාණන් වහන්සේ කෙනෙක් වෙනියමුයි. ඉතින් අදවලගේ හදවත්වලටම පපුවටම දැනේ මේ ලෝකයේ ආදරණීය අම්මා කියන කෙනා කොච්චරක් වටිනවද? මගේ ආදරණීය අම්මා අපි වෙනුවෙන් කොච්චර දුකක් ඉඳලා තියෙනවද? අපි අපච්චි අපිට කොච්චරක් ආදරය කරනවද? අපච්චිගේ ආදරේ කොච්චරක් නම් වටිනවද කියලා අදවලගේ හදවතටම පපුවටම දැනේ. ඒ දෙන්නගේ ආදරේ කොච්චරක්ද කියලා ඇහුවට පස්සේ තමන්ගේ ඇස් වලින් කඳුලක් වැටේ. අනේ මගේ අම්මත් මට මෙච්චරක් ආදරය කරනවා. මගේ අප්පච්චි මම වෙනුවෙන් මෙච්චරනම් දුකක් විඳලා තියෙනවනේ කියලා අදවලගේ හදවත්වලටම පපුවටම දැනේ. ඉතින් ඒ ආදරණීය අම්මා අප්පච්චිගේ සෙනෙහස ආදරය ගැන අද අපි කතා කරමු.
ඉතින් කවුරුත් කෑ ගහන්න දඟලන්න යන්නේ නැතුව ඉවර වෙනකම්ම මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. තමන්ගේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු මේ කියන බණපදයෙන් මම නිවැරදි කරගන්නවා කියන අරමුණින්ම හැමෝම මේ බණපද ටික අහන්න. තමන්ගේ ජීවිතේ හරි ලස්සනට සුන්දර වේ. තමන් මේ කරන පින්කම තුළින් රැස් කරගන්න පිනත් තව තවත් වැඩි දියුණු භාවයටමපත් වේ. ඉතින් මේ අම්මා ගැන අපි ඉස්සරෝම අහමු. පින්වතුනි, අම්මා කියලා කියන්නේ මේ ලෝකේ අපි වෙනුවෙන් නිහඬවම කැපකිරීම කරන කෙනා. මගේ අම්මා කවමදාකවත්ම කියන්නේ නැහැ පුතේ මං ඔබ වෙනුවෙන් මෙච්චර දුකක් විඳිනවා. දුයි මං ඔබ වෙනුවෙන් මෙච්චර වේදනාවක් විඳිනවා කියලා මගේ අම්මා කවමදාකවත්ම කියන්නේ නැහැ. ඒ තරම් මගේ රත්තරන් අම්මගේ හිතේ ආදරේ පිරෙන්න ඉතිරෙන්නම තියෙනවා. කොච්චර gedara රණ්ඩු වුණත් කොච්චර gedara ප්‍රශ්න තිබ්බත් අම්මා අපිට බත් එක නම් වරද්දන්නේ නැහැ. කොච්චර රණ්ඩුනත් මගේ අම්මා බත් ටික උයලා බත් එක බෙදලා මේස් උඩින් හරි තියනවා. ඒ තමයි මගේ අම්මා කියලා කියන කෙනා. ඒ තරම් මගේ අම්මා අපිට ආදරය කරනවා. කිසිම දවසක මොනම වෙලාවකවත් මොන දෙයකින්වත් අඩුපාඩුවක් වෙන්න දුන්නේ නැත්තේ මගේ අම්මා විතරයි. ඒ තරම් අම්මා අදටත් අපි වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා. ඒ අම්මා ගැන අපි ඉස්සරෝම අහමු. මේ අම්මා ගැන කියවෙන ලස්සන බණ පද ටික අපි ප්‍රථමයෙන්ම අහලා ඉන්පස්සෙ අපච්චි ගැන අපි කතා කරමු. සාදුකාරයක් දෙන්න. නැවතත් සාදු කියන්න. හදවත සසල කරවන බුදු කතාවකේ මෞගුණ ලොවට පෙන්වන රස කවේ පෙළකේ පින්වත සත්ත සිදුවීමක පසුබිමකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකේ දුප්පත් කමින් තෙරපුන පොඩි පැල්පතකේ චක්කරං දමා ඇතේ කටු මැටි වහල යට අම්මා කඳුළු බොනවා මහසයුර ලෙස වැරහුණු මුහුණ ඇත මැලවී විඩාවට සිටියේ එක පුතයි මේ සුදු අම්මට සිටියේ එක පුතයි මේ සුදු අම්මට අවදිව පාන්දර මේ දුප්පත් අම්මා ලිපගිනි මොළවලාබත් උයනවා අම්මා
වෙන් අම්මා විඳේ දුක කියන්නට බැහැ පින්වත නිම්මා විඳේ දුක කියන්නට බැහැ පින්වත නිම්මා පින්වත්තුනි ටකරන් වලින් වහලයක් තියෙන කටුමැටි බිත්ති හතරකින් වට වුණු චූටි පැල්පතක මේ රත්තරන් අම්මා ජීවත් වෙනවා. මේ අම්මට ලෝකයක් තරම් වටින කෙනෙක්ට කියලා හිටියේ මේ අම්මගේ ආදරණීය එකම එක පුතා විතරයි. මේ රත්තරන් අම්මා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳගෙන තමන්ගේ ආදරණීය එකම එක පුතා උස්මහත් කරනවා. අනේ මේ අම්මගේ ස්වාමි පුරුෂයා හැමදාම බීලා ගෙදර ඇවිල්ලා මේ අම්මට හොඳටම කරදර කරනවා. දවසක් තමන්ගේ ස්වාමියා බීලා ගෙදර ඇවිල්ලා මේ අම්මගේ ලස්සනට තිබ්බ දිගම දිග කොණ්ඩේ පුච්චලා දානවා. මේ අම්මගේ මූණ පුච්චලා කැත කරනවා. අනේ මේ රත්තරන් අම්මා ඒ හැම දෙයක්ම ඉවසා දරාගෙන තමන්ගේ ආදරණීය පුතා වෙනුවෙන් ජීවත් වෙනකොට ස්වාමියා බීලාම මිය පරලොව යනවා. ඉන් පස්සේ මේ අම්මගේ මුළු ලෝකෙම උනේ මේ පුතා විතරයි. අනේ මේ අම්මා මොකද්ද කරපු රස්සාව? මේ රත්තරන් අම්මගේ පුතා ටික ලොකු වෙනකොට අම්මා ගැන මොනවද හිතුවේ? අපි අහලා බලමු. දරුවා ටිකෙන් ටික පින්වත ලොකු වෙන්නේ අස්සම තිබුණ පාසල වෙත ගෙන යන්නේ රැකියාවක් නොමැත අම්මා කරන්නේ කුලියට ගිහිල්ලා තම පුතෝ ඉගෙනුවේ ටික වැඩෙන පුතෝ මේ ලෙස සිතන්නේ මගේ අම්මාට කැත මුහුණකේ තියෙන්නේ බලන්නත් බැහැනේ අනේ හරේ ලැජ්ජයිනේ වෙන අම්මලා වගේ නැහැ හරේ කැතයිනේ වෙන අම්මලා වගේ නැහැ හරේ කැතයිනේ පිංගුතුනේ මේ රත්තරන් අම්මා උදේ පාන්දර 3ට 4ට නැගිටලා මේ අම්මා පුතාට ඉස්කෝලේ ගෙනියන්න බත් ටික උයනවා. මේ අම්මා කැම්පෙටියට බත් ටික දාලා ඉතුරු වෙන බත් ටික මේ අම්මා පාර්සල් කරගෙන පුතාගේ ඉස්කෝලේ ළඟ මේ අම්මා බත් පැකට් ටික කරනවා. උදේ කාලේදී මේ අම්මා බත් ටික විකුණලා දවල් කාලේදී ගෙවල් වලට කුලියට වැඩට ගිහිල්ලායි මේ අම්මා මේ පුතාට උගන්වන්නේ. පුතා ටික ලොකු වෙනකොට හිතෙනවා මගේ අම්මට කැත මූණක් නේ තියෙන්නේ. මං කොහොමද මගේ යාළුවන්ට කියන්නේ? මගේ යාළුවන්ට පෙන්වන්නේ මේ ඉන්නේ මගේ අම්මා කියලා. මේ වගේ කැත අම්මා කෙනෙක් ලබන්න මං කොච්චරක්නම් පව් කරලා තියනවද කියලා මේ රත්තරන් අම්මට මේ පුතා වෛර කරනවා. අනේ මේ අම්මා වෙනදා වගේම පුතාගේ ඉස්කෝලේ ළඟ බත් ටික විකුණනවා. එක දවසක් මේ පුතා මේ අම්මට වෙනස්කම් කරනකොට අම්මට දරා ගන්න බැරි වෙනවා. මේ රත්තරන් අම්මා පුතාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා මගේ පුතේ මට ඉන්නේ උඹ විතරයිනේ. එයි මගේ රත්තරනේ උඹ මට ওই විදියට වෙනස්කම් කරන්නේ. පුතේ මම බත් ටික විකුණන්නේ උඹට ලැජ්ජ කරන්න නෙවෙයි.
පුතේ මේ අම්මා කැත උනේ උඹට ලැජ්ජා කරන්න නෙවෙයිනේ මගේ පුතේ. අනේ මගේ අතින් වරදක් වුණා නම් මට සමාවෙයන්. මට ඉන්නේ ඔබ විතරයිනේ. මත් එක්ක එකම එක වචනයක් ආදරෙන් කතා කරන්න කියලා මේ රත්තරන් අම්මා මේ පුතාගෙන් ඉල්ලනවා. මේ අම්මා වෙනදා වගේම බත් ටික විකුණනකොට තමන්ගේ යාළුවෝයි පුතයි හැමෝම මේ අම්මා ඉන්න පැත්තට එනවා. මේ අම්මා දකිනවා ඇතින් පුතා එනවා. අම්මගේ ආදරේ වැඩිකමටම මේ අම්මා මහා හයියෙන් කෑ ගහනවා. මගේ පුතේ උඹ බත් කාලා දෙන්නේ කියලා. එතන හිටපු හැම යාළුවෙක්ම ඊට පස්සේ දැනගන්නවා මේ බත් විකුණන කැතම කැත අම්මගේ පුතා තමයි මේ ඉන්නේ කියලා. හැම යාළුවෙක්ම මේ පුතාට විහිළු කරනවා මෙන්න මේ විදිහට. පන්තියේ සිටින හැම යාළුවෝ එකතු වෙලා එනවුම් පත කියයි හදවත පහර වෙලා බලපං අන්න කැත අම්මගේ පුතා කියා කෙලගසනවා සම හරෝ පුතෝ දෙස බලලා කෙලගසනවා සම හරෝ පුතෝ දෙස බලලා උහුලනු නොහැක පුතෝ හට මේ නව නින්ද අම්මා ගැනම තර හවතව වැඩේ වෙනවා වෛරය ටිකෙන් ටික පුතෝ හිත වෙත එනවා සැන්ද වෙලා ගෙට යයිතර හව කැන්ද පිංගුතුනි ඉස්සර එකට බත් එක කන්න අපු යාළුවෝ හැමෝම දැන් මේ පුතාට බනිනවා ඵලයන් යන්න කැතම කැත අම්මගේ පුතා උඹ එන්න එපා අපිත් එක්ක බත් කන්න කියලා මේ පුතා බෙත්තියක් මුල්ලකට ගිහිල්ලා අද මට මගේ යාළුවෝ හැමෝම නැති වුණා මේ හැම දෙයක්ම අර කාලා කන්නේ අම්මා හින්දායි ඔය ගෑණිව මම ඉතුරු කරන්නේ නැහැ කියලා මේ පුතා තරහෙන් ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා ගෙදර ගියාට පස්සේ මේ පුතා හැසිරෙන්නේ මෙන්න මේ විදිහටයි ගෙදර විකසින් පුතාතම මොහොතට දුවගෙනම යනවා කෝපයෙන් ඔහු පුපුර පුපුරා බනී අම්මට හඬ නගා බනී අම්මට හඬ නගා පිස්සදමාය නෙතේ කඳුලලේ වැටෙන හින්දා බිම කඩා බෙදනවා බත් පුතුට කන්නට පිඟානක් ගෙන අඬ අඬා පිඟානක් ගෙන අඬ අඬා පිඟුතුනි
මේ පුතා ගෙදර ඇවිල්ලා මේ රත්තරන් අම්මට බැනගෙන මේ යනවා. අනේ මේ රත්තරන් අම්මට පුතා බයිනකොට කලකන්නේ ගෑණි අද ඔබ හින්දා මට මගේ යාළුවෝ හැමෝම නැති වුණා. මොන කරුමෙටද ඔබ මගේ අම්මා වෙලා ඉපදුනේ කියලා. අනේ මේ රත්තරන් අම්මා කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ වගේ ඇස් දෙකෙන් වැටෙන හැම කඳුළු බින්දුවක්ම මේ අම්මා චීත්තකුණ අතට අරගෙන පිහදගෙන පුතාගේ පිඟානතරන් මේ අම්මා බත් එක බෙදනවා. මේ අම්මා බත් එක බෙදාගෙන පුතාගේ අතට බත් එක දුන්නාම මේ පුතා බත් එකේ අම්මගේ මූණට දමලා ගහනවා. අනේ මේ අම්මට වේදනාව දරා ගන්න බැරි වෙනවා. මේ රත්තරන් අම්මා පුතාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා මගේ පුතේ මම ඔබට කරපු වරද මොකද්ද? මගේ රත්තරනේ මම ඔබට ලැජ්ජ කරන්නේ නැහැ මගේ පුතේ. ඔබ මට ওই විදිහට කෑ ගහන්න එපා. මට ඉන්නේ ඔබ විතරයිනේ. අනේ මගේ රත්තරනේ මං වැරද්දක් කරේ නැහැ කියලා මේ රත්තරන් අම්මා පුතාගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්නවා. මේ විදිහට කාලය ගත වෙනවා, අවුරුදු ගත වෙනවා. මේ පුතා හොඳට ඉගෙන ගන්නවා. පුතාට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා පිටරටකට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා. මේ පුතා දවසක් උදේ පාන්දරින්ම නැගිටලා අම්මට හොරෙන් පිටත් වෙලා වෙන රටකට යනවා. වෙන රටකට ගියාට පස්සේ අනේ මේ රත්තරන් අම්මා උදේම කහට එක හදාගෙන පුතාව නැගිටවන්න ඇඳගාවට ඇවිල්ලා බලනකොට පුතා පේන මානෙකවත් නැහැ. අනේ මේ අම්මා හැමතැනම හොයනවා මගේ පුතේ උඹ කොහෙද ඉන්නේ? පුතේ උඹ කෝකිය මේ රත්තරන් අම්මා මේ පුතාව හොයනවා. අනේ අවසානයේදී මේ අම්මා දැනගන්නවා පුතා වැඩිදුර අධ්‍යාපනයකට පිටරටකට ගිහිල්ලා කියලා. මේ රත්තරන් අම්මා එහෙම්මම ඉඳගෙන මෙන්න මේ විදිහට කියනවා මගේ අම්මාගේ උන්නු සුම හැරද ගියාට මගේ පුතේ තරහක් නැහැ කවදාවත් මගේ චූටි පුතේ නුඹයි මගේ ලොවේ මගේ පන ටික උනේ බරේ වුණාම අම්මාට සලකනවද පුතේ බත් කට අන්නලාමට කවනවාද පුතේ සෝදලා කුණු ගත්තේ නහවෙනවද පුතේ හයින්දප සකවත් මේ පලතේ පුතේ මගේ පුංචි පැපත ළඟ නවතිනවද පුතේ සෝදලා කුණු ගත්තේ නහවෙනවද පුතේ පිංගුතුනි මේ රත්තරන් අම්මා කියනවා පුතා
පුතේ මට නොකිය ගියට කමක් නැහැ මගේ පුතේ. උඹ ඉන්න තැනක උඹ ලස්සනට උඹ සතුටින් ජීවත් වෙන්න ඕනේ. උඹ මොන තැනක හිටියත් මගේ පුතාට වරදින්නේ නැහැ. මේ අම්මට එකම එක දෙයක් පොරොන්දුය. දවසක මගේ රත්තරනේ උඹ හොඳට ඉගෙනගෙන පුතේ උඹ රජෙක් වගේ ලස්සනට ඇඳලා පුතේ උඹ ලස්සන වාහනයක මේ අම්මව බලලා යන්නේනවා නේද? මට ඕනේ උඹව රජෙක් කරන්න. මගේ පුතා රජෙක් වගේ මේ ලෝකේ සැප විඳිනවා නම් මේ අම්මට එච්චරයි ඕනි කියලා මේ රත්තරන් අම්මා පුතාට ආශිර්වාද කරනවා. මේ විදිහට අවුරුදු ගත වෙනවා. මේ පුතා පිටරට ගිහිල්ලා හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා මේ පුතා සල්ලි හම්බ කරලා නැවත ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ මේ අම්මා ඉන්න ගමේම ළඟම තියෙන ටවුන් එකෙන් තට්ටු දෙකට ලොකු ගෙදරක් හදලා නෝනා කෙනෙක් විවාහ කරගෙන මේ පුතා දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙනවා. මේ අම්මට ආරංචි වෙනවා පුතා ඇවිල්ලා ඉන්නේ කියලා. මේ අම්මා උදේ පාන්දරින්ම නැගිටලා පුතාගේ ගෙදර හොයාගෙන යනවා. පුතාගේ ගෙදර හොයාගෙන ගිහිල්ලා ගේට්ටුව ළඟට වෙලා මේ අම්මා බලාගෙන ඉන්නවා. පුතා ඇවිල්ලා මේ අම්මට කතා කරනකම් මේ රත්තරන් අම්මා ගේට්ටුවේ එල්ලිලා ඉන්න දකින්න තමන්ගේ දරුවෝ 3 දෙනා. මේ දරුවෝ 3 දෙනා මේ අම්මව දැකලා දුවගෙන ගිහින් තාත්තට කියනවා තාත්තේ කැත මූණක් තියෙන යක්ෂණියක් වගේ ගෑණියක් ඇවිල්ලා අනේ තාත්තේ අපිට නම් හරිම බයයි කියලා. අනේ මේ රත්තරන් පුතා දරුවෝ 3 දෙනාව ගේ ඇතුළට දාලා දොර වහලා මේ පුතා ගේට්ටුව ළඟට ඇවිල්ලා බලන්න අම්මා ඇවිල්ලා මේ අම්මගේ බෙල්ලෙන් අල්ලලා පැත්තකට තල්ලු කරලා කාලකන්ණි ගෑණි උඹවදායෙත් මගේ ජීවිතේ විනාශ කරන්න මොන කරුමෙටද ඔබ මාව ආය හොයාගෙන ආවේ මොන කරුමෙටද ඔබ මට ආය කරදර කරන්න ආවේ මගේ මරුන්නක මෙතනින් ඵලයන් කියලා අර අම්මට හොඳටම බැනගෙන යනවා මේ රත්තරන් අම්මා එහෙම්මම පැත්තකට වෙලා ඉඳගෙන මේ පුතාට මෙන්න මේ විදිහට කියනවා හිත රිදෝ නානම් මහා හටනේ වෙන්න සමා දුටුවිට මෙමහා කියවෙන්නතේ නුබේ ළමා තව ටික දිවේද වෙන්න නිමා යන්න පුතේ තව මොහොතක් නොවේ පාස ඇඳ සුදු කමිසය අතේ තියා තමත් සුවඳ බලනවා මම නැතුව කන්නට දෙයක් නැහැ පුතෝනේ ගෙදර නිමා
තව මොහොතක් නොවේ නැත මගේ රත්තරන් පුතේ බැන්නත් නොබයි මගේ වස්තුව මගේ පුතේ සම්මා වේයං මගේ පන ටික නුඹේ පුතේ පිංගුතුනි නිරතරං අම්මා කියනවා පුතේ මං උඹට කරදර කරන්න නෙවෙයි ආවේ පුතේ මේ අම්මා දැන් හොඳටම වයසට ගිහිල්ලා පුතේ මට කන්න කියලා ගෙදර කිසිම දෙයක් නැහැ මං ඒකයි මගේ පුතේ මං උඹව හොයාගෙන ආවේ උඹ මට කන්න මොන හරි ටිකක් දෙයි කියලා හිතාගෙන පුතේ මේ අම්මා තව ටික දවසකින් මැරිලා යාවේ අනේ මගේ රත්තරනේ මට සමාවයන් උඹට කරදරයක් කරන්න මේ අම්මගේ හිතේ කොනකවත් නැහැ මේ අම්මට ඕනේ උඹේ සතුට විතරයි පුතේ උඹ දන්නවද උඹ ඉස්කෝලේ යනකොට ඇඳපු සුදු කමිසෙ මම තාමත් මගේ පපුවට තුරුළු කරගෙන මගේ රත්තරනේ මම උඹගේ දටි සුවඳ විඳිනවා මට දැනෙන්නේ මගේ පණ ඩිංග තාම මගේ ළඟ ඉන්නවා කියලා ඒතරම් මගේ පණට මම ආදරය කරනවා පුතේ මං අය උඹට කරදරයක් වෙන්නේ නැහැ මම යන්නම් කියලා මේ අම්මා ඔළුවේ හැරිච්ච තේ යන්නට යනවා මේ විදිහට අවුරුදු ගත වෙනවා මේ අම්මා හොඳටම වයසට යනවා දවසක් මේ පුතාට ලියුමක් එනවා මේ පුතා ඉගෙන ගත්ත ගමේ ඉස්කෝලේ රැස්වීමක් තියෙනවා මේ පුතාට සම්බන්ධ වෙන්න කියලා මේ පුතා තමන්ගේ ගමේ ඉස්කෝලේට වාහනයට නැගලා පිටත් වෙලා එනකොට පුතාගේ නෙතට ගැටෙනවා පොඩි කාලේ ජීවත් වුණු පැල්පත මේ පුතා වාහනේ පැත්තකින් නතර කරලා වාහනෙන් බහිනවා වාහනෙන් බැහැලා ගේ ගාවට යනවා අනේ ඉස්සර ලස්සනට ටකරන් වලින් වහලා තිබ්බ ගෙදර දැන් ඔක්කොම ටකරන් ටික බිමට වැටිලා දිරලා ගිහිල්ලා වටේටම තිබ්බ කටුමැටි ගහපු බිත්ති හතර කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න මේ පුතා බලනවා අම්මක්කෝ කියලා අම්මා පේන මාන්නකවත් නැහැ මේ පුතා හයියෙන් කෑ ගහනවා මගේ අම්මේ ඔයා කොහෙද ඉන්නේ අම්මේ ඔයා කෝ කිය මේ පුතා මේ අම්මව හොයනවා අම්මා පේන මාන්නකවත් නැහැ මේ පුතා වත්ත පහලට ගිහිල්ලා කෑ ගහනවා පුතාගේ කටහඬ ඇහෙන එහා පැත්තේ ගෙදර හිටපු කාන්තාවට මේ කාන්තාව දුවගෙන ඇවිල්ලා කියනවා පුතේ උඹ කොච්චර හයියෙන් බෙරිහන් දුන්නත් වැඩක් නැහැ මගේ පුතේ උඹ කොච්චර කෑ ගැහුවත් උඹගේ අම්මා එන්නේ නැහැ පුතේ උඹගේ අම්මා උඹව දාලා යන්නම ගියා පුතේ උඹගේ අම්මා මැරුණා කියලා හැබැයි පුතේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ ලියුම් කඩදාසියක් දුන්නා මේ ලියුම් කඩදාසිය මගේ අතට දීලා කිව්වා දවසක මගේ කොළු පැටිය මව හොයාගෙන එවි නංගී මතක් කරලා මේ කොලේ මගේ පුතාට දෙන්න කියලා 3ට 4ට නමලා තිබ්බ චූටි ලියුම් කඩදාසිය පුතාගේ අතට දෙනවා මේ පුතා මේ ලියුම දිග හරිනවා මේ ලියුමේ මේ අම්මා මෙන්න මේ විදිහට ලියනවා මගේ රත්තරන් පුතු නේ
ගන්ට බැරේකම නිසහේ ලෙහුවේ දුක හුවවන්න කිව යුතු දේතත් කොළ පිටු පිරෙන්නට කෙටියෙන් ලියමි මගේ දුක අඩු කරගන්න පිය දුක නැතිදා ඉඳ නුඹ හැදෝවේ දුක් විඳ ඒවා අත මතක නැත්ද ආදර මගේ රන් කඳ ආදර මගේ රන් කඳ බත් මුල් ටික විකුණලා ලැබෙන මුදල සංගවලා නුඹ පාසල් යවන විටදී හේවට වියදම් කළා ඒවට වියදම් කළා වෙල්දෙනී වල ඇවේතලා නෙලාන විත් තම්පලා කැපූ පෙහූ කාලයදෙන් නුඹ හට අමතක වෙලා නුඹ හට අමතක වෙලා ගෙදරට මුල් දිනේ නුඹ දොර මට වැහුවනේ අඬන්න කඳු ලැලි ආවත් මං ඉවසුව මගේ පුතේ මං ඉවසුව මගේ පුතේ පරුස වචන කිය කියා බනින විටදී මට ඔයා මහයෙන් අඬනවා මම සිහි කරමින් නුඹේ පියා සිහි කරමින් නුඹේ පියා රවෙන විටදී නුඹ මට දුක හිතෙනවා අම්මට තරහක් නැහැ මගේ පුතේ බෙහි කල පින ඇති මට බෙහි කල පින ඇති මට පන්සිල් පද පහරක පනසේ අඹෝ
සතුටෙන් සාවෙන් හිටියොත් දෙවියොත් නුඹ දෙහිරක දෙවියොත් නුඹ දෙහිරක. පින්වතුනි මේ රත්තරන් මේ විදිහට ලියුම ලියනවා. මේ පුතාගේ ඇස්සල කඳුළු පෙරේනවා. මේ පුතා මහයෙන් අඬනවා. අනේ අම්මා මට සමා වෙන්න. අම්මේ මගේ අතෙන් වුණු හැම වැරද්දකට මට සමා වෙන්න. අම්මා ඒ දෙන්නකෝ කියලා මේ පුතා මහයෙන් අඬනවා. පින්වතුනි අන් ඒ වගේ තමයි අපේ අම්මගේ ආදරේ සෙනෙහස කියන්නේ. අම්මා අපේ ළඟ ඉන්නකොට නෙවෙයි අපිට අම්මගේ අඩුව අම්මගේ ආදරේ සෙනෙහස දැනෙන්නේ. මගේ අම්මා අපිව දාලා මේ ලෝකේ යන්නම ගියපු දවසට අම්මා අපිව දාලා දුරකටම ගියපු දවසට තමයි අපිට දැනෙන්නේ අනේ මගේ අම්මත් අත මගේ ළඟ හිටියනම් කියලා. දහහක් ප්‍රශ්න එක දිගට ඔලුවට එනකොට හිතේ වේදනාව කියාගන්න අපිට කවුරුවත් නැති වෙනකොට අනේ මගේ අම්මා හිටියනම් අම්මව පපුවට තුරුළු කරගෙන මගේ අම්මා හැම දෙයකටම මට උත්තරයක් දෙයි. අම්මා හිටියනම් අද මගේ අම්මා මගේ හිත හදනවනේ කියලා හිතෙන දවසක් අපි හැමෝටම එනවා. අම්මා ඉන්නකම් අපිට අම්මගේ වටිනාකම දැනෙන්නේ නැහැ. දන්නද මගේ රත්තරන් අම්මා අපි හින්දා කොච්චරක් නම් දුක් විඳද කියලා. ඒතරම් මගේ අම්මා අපිට ආදරය කරනවා. අම්මගේ කුසට අපේ කලලයක් කියලා ආපු දවසේ ඉඳන් අම්මට රස්නේ මොන වතුර ටිකක් බොන්නස්ස හිතුණත් මගේ අම්මා නෙවෙයිලු රස්නේ මොන වතුර ටිකක් බිව්වේ. මගේ බඩේ ඉන්න මගේ දරුවෝ පැටිය පිච්චෙයි කියලා මගේ අම්මා අපිව පරිස්සම් කරලු. අම්මට කටට මිරිසට සැරට කැම ටිකක් කන්නස්ස හිතුණත් මගේ අම්මා නෙවෙයිලු මිරිසට කැම ටිකක් කෑවේ. මගේ බඩේ ඉන්න දරුවට දැවිල්ල හැදෙයි කියලා මගේ අම්මා ඒත් අපිව පරිස්සම් කරලු. ඒතරම් මගේ රත්තරන් අම්මා පිට ආදරය කරා. අපිට අම්මගේ කුසට මාස 8ක් 9ක් වෙනකොට මගේ අම්මට දැනෙන්න ගත්තලු මේ ලෝකයට අපි බිහි වෙන්න යන්නේ කියලා. අම්මා ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇඳවේ නල්ලගෙන මගේ අම්මා බෙරිහන් දිදී කෑ ගැහුවලු. අනේ අපි බිහි වෙනකොට දැනෙන වේදනාව මගේ අම්මට ප්‍රසව වේදනාව දරා ගන්න බැරුව මගේ රත්තරන් අම්මගේ ඇඟට හිදිගටු 1000කින් ඇනගෙන යන වේදනාව මගේ අම්මට hina වෙවි හොලන් ඉන්න පුළුවන්ලු. අනේ ඊටත් වඩා වැඩිලු. මගේ රත්තරන් අම්මට අපි මේ ලෝකෙට බිහි කරනකොට දැනෙච්ච ප්‍රසව වේදනාව අම්මගේ අත් කකුල් හතර කොච්චයකට යට වෙලා කැඩිලා බිඳිලා කුඩු වෙලා යනකොට දැනෙන වේදනාව මගේ අම්මට ඉවස ගන්න තිබ්බලු. ඊටත් වඩා වැඩිලු. මේ ලෝකෙට අපි බිහි කරනකොට මගේ අම්මට දැනෙච්ච ප්‍රසව වේදනාව ඒ තරම් වේදනාවක් විඳගෙන මගේ අම්මා මේ ලෝකෙට අපිව බිහි කරලා මගේ අම්මා ඇස් දෙක අරපු ගමන්ම බලව්වේ කොමගේ දරුවෝ පැටිය කියලා. ඒ තරම් මගේ අම්මා අපේ හින්දා බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ තරම් මගේ අම්මා අපිට ආදරය කරා. ඉස්කෝලේ යන වයස ආපුවාම අම්මා උදේ පාන්දරම 3ට 4ට නැගිටලා ලිපගාවට ගිහිල්ලා මගේ අම්මා හාල් ටික ලිපේ තියලා ව්‍යංජන 3-4කුත් අම්මා හදලා අම්මා කැම්පෙටියට බත් ටික දාලා කිරි එක හදාගෙනම ඇවිල්ලා අපිව නැගිටවනවා. දුවේ අද උඹ ඉස්කෝලේ යන්නේ නැද්ද? පුතේ ඉස්කෝලේ යන්න වෙලාව හරි නැගිටපන් කියලා මගේ අම්මා අපිව නැගිටවනවා. සමහර දවස්වලට ගෙදර තිබ්බ කිරි පිටි හැඳි දෙකයිලු. ඒ කිරි පිටි හැඳි දෙකම දාලා මගේ අම්මා රසම රස කිරි එකක් අපිට හදලා දෙන්නේ. අම්මගේ කුසගින්නට වැඩි අපේ බඩගින්න නිවන එක මගේ අම්මට ඒ තරම් වටින හින්දායි. ඒ තරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරය කරා. දුවෙක් නම් කොණ්ඩේ තෙල් ටික ගාලා අම්මා ලස්සනට කොණ්ඩේ දෙපැත්තට බෙදලා මගේ අම්මා ලස්සනට කොණ්ඩේ කරල් දෙක ගොතනවා. අම්මා ලස්සනට ගොම්මේ රැලි ටික හැඩ කරනවා. පුතෙක් නම් මගේ පුතේ උඹ බඩගින්න ඉස්කෝලේ යන්න එපා. පුතේ බඩ ටික කාලා ඉස්කෝලේ ඵලයන් කියලා උඹ සෙල්ලම් කරනවන්නේ කියලා මගේ අම්මා පන්න අපිට බඩ ටික කවනවා. මොකද ඒ තරම් මගේ අම්මා අපිට ආදරය කරනවා.
අමෙ මට අලුත් ඇඳුම් ඕනේ. අමෙ මට සෙල්ලම් බඩු පන්ති යන්න සල්ලි දෙන්න කියලා බස් එකට සල්ලි දෙන්න කියනකොට මගේ අම්මා ලෝකෙටම ණය වෙලා හරි අපිට ඕන කරන හැමදේම ගෙනල්ලා දෙන්නේ. මේ ලෝකේ අම්මෙක්ට දරුවෙක් තරම් වටින දෙයක් මේ ලෝකෙ තවත් නැති හින්දායි. ඒතරම් මගේ පණඩෙන් අපේ අම්මා අපිට ආදරේ කරා. ඒතරම් මගේ අම්මා අදටත් අපේ හින්දා දුක් විඳිනවා. අපි හැමදාම අලුත් ඇඳුම් අඳිනකොට අල්මාරි ගණන් පිරෙන්න අපිට අලුත් ඇඳුම් තියෙනකොට මගේ අම්මා හැමදාම එකම චීත කෑල්ල එකම බ්ලවුස් එකම ගවුම් කෑල්ල ඇඳගෙනම කොච්චරක්නම් අපේ හින්දා දුක් විඳින්නේ නැද්ද? අපිට දවස් 7ට සෙරප්පු කුට්ටන් 7ක් තියෙනකොට මගේ අම්මා හැමදාම එකම බාට කෑලි දෙක දාගෙන මේ මහ පොළොවත් එක්කම කොච්චරනම් පොරබඳින්නේ නැද්ද? ඒතරම් මගේ රත්තරන් අම්මා අපිට ආදරේ කරා. ඒතරම් මගේ අම්මා අදටත් අපි වෙනුවෙන් දුක් විඳිනවා. පුතේ උඹට කවුරු නැතත් මේ අම්මා උඹට ඉන්නවා. දුඹේ උඹ බය වෙන්න එපා මේ අම්මා උඹ ළඟ ඉන්නවන්නේ කියලා පපුවට තුරුළු කරගෙන ඔළුව අත ගහලා අපිව හිත හදන්නේ මගේ අම්මා විතරයි. ඒතරම් මගේ අම්මා අපිට ආදරේ කරනවා. අම්මා හඳක් වෙලා මේ ලෝකෙටම සිසිලස දෙනකොට මගේ අපච්චි තමයිලු ඉරක් වෙලා මේ ලෝකෙට මාලෝකේ දුන්නේ. උදේ පාන්දරම 5ට 6ට නැගිටින මගේ අපච්චි අතට සීනි ටික අරගෙන කාටකෝප්පේ බීලා ගෙදරින් පිට වෙන මගේ රත්තරන් අපච්චි අහුවේ පිච්චි වැස්සේ තෙමි අතල කරකට දානකම් දෙපට දානකම් මගේ අපච්චි කුලී වැඩ කරේ. මගේ අපච්චි මේ මහ පොළොවත් එක්ක පොරබැන්දේ. මගේ පුතා මම වගේ දුක් විඳින්න ඕන නෑ. මගේ පුතාව මම දවසක රජෙක් කරනවා. මගේ දුව මම කුමාරිකාවක් වගේ බලා ගන්නවා කියලා මගේ අපච්චි අදටත් අප වෙනුවෙන් දුක් විඳින්නේ. ඒ තරම් මගේ අපච්චි අපිට ආදරේ කරා. අපච්චි කවදාකවත් අපිට අඩුවක් දැනෙන්න දුන්නේ නැහැ. අපච්චිට පුළුවන් විදිහට අපච්චි කුලී වැඩ කරලා හරි කන්න බොන්න ටික ගෙනන් දීලා මගේ අපච්චි අපිව ලස්සනට තිබ්බා. අපච්චි හම්බ කරන සල්ලි වලින් අපච්චිට රජෙක් වගේ ඉන්න තිබ්බා. හැබැයි මගේ අපච්චි හැම දෙයක්ම පැත්තකට දාලා එකම සරන් කෑල්ල ෂර්ට් එක ඇඳගෙන එකම බාට කැලිත් එක දාගෙන අපච්චි අදටත් ඉන්නේ. අපච්චිට හැම දෙයකටම වැඩි අපිව සතුටින් තියෙනක වටින හින්දායි. මොකද ඒ තරම් මගේ අපච්චි අපිට ආදරේ කරනවා. අපච්චිලා වැඩිපුරම ආදරය කරන්නේ දුවලටලු. දුවලත් වැඩිපුරම ආදරය කරන්නේ අපච්චිටලු. තමන්ගේ දුව විවාහ වෙලා වෙන ගෙදරකට යනකොට තමන්ගේ දුව විවාහ වෙලා වෙන මිනිස්සෙක් ගාවට යනකොට අපච්චි බෙත්තියක් මුලකට ගිහිල්ලා කුස්සිය පැත්තකට ගිහින් අපච්චි අඬනවලු. මට කහට කෝපයක් බත් ටිකක් දෙන්න හිටපු මගේ රත්තරන් දෝනේ ටිකේ මගේ කෙලි වැඩේ කියදමව දාලා යනවා. කවදාද මට අපච්චි කියලා කතා කරන්න ඉන්නේ කියලා මගේ අපච්චි පැත්තකට ගිහින් අඬනවලු. ඒ තරම් මගේ අපච්චි දුවලට ආදරේ කරනවා. වෙන මිනිස්සෙක් එක්ක වෙන ගෙදරක ජීවත් වෙනකොට 1000ක් ප්‍රශ්න එක දිගට ඔලුවට එනකොට තාත්තේ මට මේ මිනිස්සයත් එක්ක මේ ගෙදර ඉන්න බෑ කියලා කියනකොට අපච්චි විතරයි කියන්නේ දුවේට උඹට කන්න බොන්න දෙන එක මට මහ ලොකු දෙයක් නෙවෙයි. උඹ දැම්මම ගෙදර වරෙන් උඹට මං ඉන්නවා කියලා කියන්නේ අපච්චි විතරයි. ඒතරම් මගේ අපච්චි දුවලට ආදරේ කරා. අපච්චි කිලෝමීටර් ගණන් වෙන පළාත්වල හිටියත් කුමරු වැඩ කරලා හාල් ටික එළවලු ටික කදමුහ බැදගෙන අපච්චි බස් එකේ තියාගෙන රස්තියදු ගහලා අදටත් අපිට ඒ ටික ගෙනත් දෙන්නේ. දුව උඹට කන්න දෙන එක මට මහ ලොකු දෙයක් නෙවෙයි කියලා පෙන්වන්න ඕනේ හින්දායි. ඒතරම් මගේ අපච්චිගේ හිතේ ආදරේ පිරෙන්න ඉතිරෙන්නම තියෙනවා. ඒතරම් අපච්චි අපිට ආදරේ කරනවා. හොඳට මතක තියාගන්න. අම්මපච්චි දෙන්න වයසට ගියපුවාම කන්න බොන්න බැරි කාලේ බට ගහලා තියෙනකොට කොච්චර දේවල් අම්මපච්චි දෙන්නට කැව්වත් පෙව්වත් වැඩක් නැහැ. කන්න බොන්න පුළුවන් කාලේ අම්මපච්චි දෙන්නට මේ ලෝකේ තියෙන හැම රස කෑමක්ම ගෙනල්ලා දෙන්න. අම්මපච්චි මැරුණට පස්සේ කෝටි ගණන් වටින මිනි පෙට්ටි වල ලක්ෂ ගණන් වටින ටයි කෝට් සාරිය ඇඳලා ඒ දෙන්නගේ මිනිහ කොච්චර ලස්සන කරත් වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ අම්මා අපච්චිට මේ ලෝකේ තියෙන ලස්සන මැදුන් ටික ගෙනත් දෙන්න. ඒ දෙන්නට ලස්සන කාමරයක් හදලා දෙන්න. අම්මා මැරුණාට පස්සේ අම්මා ගඟ රත්තරනින් පුරවුවත් වැඩක් නැහැ. අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ අම්මා ගඟ රත්තරනින් පුරවන්න පුළුවන් කෙනෙක් වෙන්න.
අන්න එදාට ඒ දෙන්නට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. දවසක හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට හම්බ කරලා තමන්ගෙම කියලා වාහනයක් අරගෙන ගමට ආපු දවසට අම්මා තමයි ඉස්සරවම ගමේ හැමෝටම කියන්නේ අද මගේ පුතා ලස්සන වාහනයක් ගෙනාවා. මගේ දුව දැන් ලස්සන ගෙදරක් හදන්න යන්නේ කියලා මගේ අම්මා ආඩම්බරෙන් ගමේ හැමෝටම කියනවා. මොකද ඒතර මගේ අම්මා අප්පච්චි දෙන්න අපිට ආදරය කරා. අප්පච්චිව ලස්සනට තියන් ඒ දෙන්නව මේ ලෝකේ රජෙක් රජිනක් වගේ බලාගන්න තුම්මන් හන්දිවල හතරමන් හන්දිවල කන්න බොන්න නැතු සරව පෙරාගෙන ඉන්න බලලෙක් බැලලියක් වෙලා ඉපදෙන්න ආසයි නා. අම්මා අප්පච්චි දෙන්නට බනින්න රවන්න ගහන්න බොරු කියන්නේ හොඳටම ඇති. බලලෙක් බැලලියක් පෙරේතෙක් පෙරේතියක් වෙලා ඉපදෙන්න. අම්මා අප්පච්චි දෙන්න ජීවත් වෙලා ඉන්න කාලේ එයාලගේ ඇස් ඉදිරි පිටම ලස්සනට පින්කම් ටික කරන්න. එයාලගේ ඇස් ඉදිරි පිටම හාමුදුරුවරුන්ට දාන ටික දෙන්න. එයාලගේ ඇස් ඉදිරි පිටම මේ විදියට ගමේ මිනිස්සු ගෙන්නලා එයාලට ලස්සනට බණ ටික අහන්න දෙන්න. අම්මා අප්පච්චි මැරුණාට පස්සේ අපිට කියන්න බෑ එයාලා කොහෙද ජීවත් වෙන්නේ මොන තැනකද ඉන්නේ කියලා. ජීවත් වෙලා ඉන්න කාලේ එයාලගේ ඇස් ඉදිරි පිටම මෙහෙම දේවල් කරනකොට එයාලට සතුටු හිතෙනවා. මගේ දරුවෝ මම වෙනුවෙන් මෙහෙම දේවල් කරන්නේ. මගේ දරුවන්ට වරදින්න එපා කියලා මගේ අම්මා අප්පච්චි අන්න එදාට හදවතින්ම ආශිර්වාද කරයි. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම අපේ ජීවිතයට ඇවිල්ලා වාසියට ලං වෙන හැම මිනිස්සෙක්ම චුයින්ගම් එක හපල පැත්තකට විසික් කරන්න වගේ අපිව කුණු කූඩේට දාලා යනකොට එදාට අම්මා අප්පච්චි දෙන්න විතරයි අපිට ඉතිරි වෙන්නේ. පුතේ උඹ මොන වැරද්ද කරත් උඹට මේ අම්මා ඉන්නවා. දුවේ උඹ මොන වැරද්ද කරත් මේ අප්පච්චි උඹත් එක්ක ඉන්නවා කියලා අපේ හිත හදන්නේ අම්මා අප්පච්චි දෙන්න විතරයි. හැම මිනිස්සෙක්ම අපේ ජීවිතේ වාසියට ලං වෙනකොට හැමෝම අපේ ජීවිතේට ඇවිල්ලා මුල් කාලේදී දෙන ආදරේ අවසානයේදී නැති වෙනකොට අම්මා විතරයි නොවෙනස් ඒ ආදරේ ඒ විදිහටම දුන්නේ. අම්මා අප්පච්චි විතරයි කිසිම බලාපොරොත්තුවක් නැතුව අදට අපි දෙන්නව බලාගන්නේ. ඒ තරම් අපිට ආදරේ සෙනෙහස කියන දේ දෙන්නේ අම්මා අප්පච්චි දෙන්න විතරයි. ඒ තරම් එයාලගේ හිතේ ආදරේ පිරෙන්න ඉතිරෙන්නම තියෙනවා. දවසකට එක වේලක් කාලා හරි මගේ අම්මා අපිට කන්න බොන්න වේල් 3ම ගෙනල්ලා දෙනවා. කිසිම දෙයකින් අදටත් අපිට අඩුපාඩුවක් කරන්නේ නැහැ. එයාලා අපිව රජෙක් රාජකුමාරයෙක් කුමාරිකාවක් වගේ අදටත් අපිව ලස්සනට තියෙනවා. මොකද ඒ මේ අම්මා අප්පච්චි දෙන්නට ලෝකේ ඉන්න වටිනම කෙනා දරුවෝ වෙන නිසායි. ඒ හින්දා අම්මා අප්පච්චිට හොඳට සලකන්න, එයාලව බලාගන්න. සමහර දෙමව්පියොත් එයාලගේ දෙමව්පියන්ව සලකන්නේ නැහැ. මගේ අම්මා අර ඊටම දුන්නේ නැහැ, අප්පච්චි අර බෝදලේ දුන්නේ නැහැ, අරක දුන්නේ නැහැ, මේක දුන්නේ නැහැ කියලා. එයාලා වෙන මොනවාද අපිට අය දෙන්න ඕනේ. මගේ අම්මා වෙන අම්මලා වගේ ඉපදෙනකොටම ඉපදෙන්නත් කලින් බඩ ඇතුලේ ඉද්දිම බෙහෙත් පෙති බීලා අපිව මරන්න ගියේ නැහැ. වෙන අම්මලා වගේ ඉපදුණු ගමම්ම අපිව කුණු කානුවකට මහපාරක් අයිනකට මහමෝදට අපිව විසික් කරන්න කියන්නේ. අම්මට කොච්චර ප්‍රශ්න තිබ්බත් අම්මා අපිව මේ ලෝකයට බිහි කරලා අත් කකුල් දෙක නොකඩ අපිව හැදුවා. අද අපි මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ. අද අපි දරු මුණුබුරන්ගේ මොන හරි බලන්නේ මගේ අම්මා මේ ලෝකෙට අපිව බිහි කරපු නිසායි. අම්මා අප්පච්චි දෙන්න අත් කකුල් දෙක නොකඩ අපිව හදපු නිසායි. කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්නේ ඒ දෙන්න නිසා. ඒ හින්දා යාලා කොච්චර වෙනස්කම් කරත් කොච්චර බැන්නත් මොන දේවල් වලින් අඩුපාඩුවක් දුන්නා එයාලා තමයි අපිට මේ ලෝකේ මනුස්ස ජීවිතයට එන්න තැන හදලා දුන්නේ. අද අපිට බුදුහාමුදුරුවෝ ගාවට ගිහින් අත් දෙක එකතු කරලා වඳින්න පුළුවන් උනේ දෙන්න නිසා. ඒ හින්දා අම්මා අප්පච්චි දෙන්නව හොඳට බලා ගන්න. ඉතින් අද මේ පින්කම කරන්නේ තමන්ගේ ඒ නැති වෙච්ච ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන්, තමන්ගේ නැති වෙච්ච ආදරණීය තාත්තා කෙනෙක් වෙනුවෙන්. එදෙන නැති වුණාට පස්සෙත් අදටත් අවුරුදු 20ට වැඩිය 30කට වැඩිය ගිහිල්ලත් අදටත් එයාලව මතක් කරලා පින් ටික දෙන්නේ. ඒ අම්මා අප්පච්චිගේ ආදරේ සෙනෙහසේ දරුවන්ට දැනෙන නිසා. අදටත් ඒ දෙන්න කරපු යුතුයකම් ටික එයාලා දරුවෝ වෙනුවෙන් කරපු හැම දෙයක්ම මතකේ තියෙන නිසා. ඒ නිසා මෙතන ඉගෙන ගන්න වයසේ දුවල පුතාලා ඉන්නවා නම් කියන්නේ දුවේ පුතේ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙනගෙන හොඳ තැනකට ගිහිල්ලා දවසක අම්මා අප්පච්චි දෙන්නව හොඳට බලා ගන්න. තමන්ගෙම කියලා ලස්සන කාර් එකක් අරගෙන, තමන්ගෙම කියලා ලස්සන වාහනයක් අරගෙන, තමන්ගෙම කියලා තට්ටු දෙකට තුනට ගෙදරක් හදලා තමන් මේ රටේම රජෙක් වගේ දවසක වැජෙන්න ඕනේ. අනේදාට තමයි අම්මා අප්පච්චි දෙන්නට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.
ඉගෙන ගන්න වයසේ දුවලා ඉන්නවනම් මැනිකපන ගාගෙන ඕන තරම් මිනිස්සු ඉගෙන ගන්න වයසේදී ජීවිතයට ලං වෙන්න පුළුවන්. නංගි මං අරග දෙන්නම් මේක දෙන්නම් කියලා ඕන තරම් මිනිස්සු ලං වෙන්න පුළුවන්. හැබැයි දුවේ හොඳට මතක තියාගන්න. ජීවිතයට ලං වෙන හැමෝම ඔයාගේ ජීවිතේ අපායක් කරලා මිසක් ජීවිතේ සුන්දර කරලා කවුරුත් යන්නේ නැහැ. අන්න එදාට ජීවිතේ වැරදුණු තැනේදීත් ඉන්නේ අම්මා අප්පච්චි දෙන්න විතරයි. අම්මා අප්පච්චි කුලේ වැඩ කර කර නොකා නොබේ ඉගෙන ගනින් කියලා පන්ති යවනකොට පන්ති කට් කර කර එක එක එවුන් එක්ක රෝන්ද ගහන්න මගුල් නටන්න ගියා කියලා හිතන්න එපා අම්මා අප්පච්චි දෙන්න මේ දේවල් වල රැවටෙයි කියලා. හිතන්න එපා අම්මා අප්පච්චි දෙන්න මේ දේවල් දන්නේ නැහැ කියලා. තමන්ටමයි දවසක පසුතැවෙන්න වෙන්නේ. තමන් දවසක මහපාරට වැටෙන්න වෙච්ච දවසට ජීවිතේ නන්නත්තර වෙච්ච දවසට තමන්ටම තමන් ගැන හිතේ. එදා අම්මා අප්පච්චි උගන්නන කාලේ මම ඉගෙන ගත්තා නම් අද මට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ. අද මම ජීවිතේ කාලකන්ණි වෙන්නේ නැහෙනි කියලා තමන්ටම තමන් ගැන පසුතැවෙන්න වෙන දවසක් එනවා. ඒකින්ද දුවේ හොඳට ඉගෙන ගන්න. ඒ වගේම පුතාලට කියන්නේ මෙතන එක්කෙනෙක් හරි ඉන්නවනම් පුතේ මචං අඩියක් ගහන්න යමුද මචං අපි බොමුද අර හේ යන්ද මෙහෙ යන්ද කියන්න ඕන තරම් යාළුවෝ ඉන්නවා. අතේ සතේ නැති වෙච්ච දවසට තමයි ඔය මොන යාළුවෙක්වත් තමන් ගෙනගෙන නැති වෙන්නේ. සල්ලි තියෙන තාක්කල් පණට පණ දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. සල්ලි නැති දවසට අම්මා ගාවට ගිහින් අම්මේ මට රුපියල් 50ක් දෙන්න කියලා කියනකොට අම්මේ මට කාඩ් එකක් දාගන්න කීයක් හරි දෙන්න කියලා කියනකොට අම්මා අල්මාරිය අස්සක තියෙන හරි ගෙනල්ලා දෙනවා. එදාට අම්මා බලන්නේ නැහැ පුතේ උඹ මොනවාද මට අද වෙනකන් දුන්නේ කියලා. එදාට අම්මා අහන්නේ නැහැ උඹ මොනවාද අද වෙනකන් මං වෙනුවෙන් කරේ කියලා. හැබැයි එදාටත් අපේ අම්මේ හැමදේම කරනවා. ඒ තමයි අම්මා කියලා කියන කෙනා. ඒ හින්දා හොඳට ඉගෙනගෙන දවසක හොඳ තැනකට එන්න ඕනේ. ඒක තමයි අම්මා කෙනෙක්ට දෙන්න තියෙන හොඳම තෑග්ග වටිනම දේ. ඒ දෙන්නව සතුටින් තියන්න. එයාලට කවදාකවත් කිසිම වචනකින්වත් හිතක් රිද්දවන්න යන්න එපා. එයාලට බනින්න ගරහන්න යන්න එපා. බුදුහාමුදුරන් මල් කෝටි ගණන් පූජා කරත් පහන් ලක්ෂ ගණන් පත්තු කරත් ඒක නා නෙවෙයි බුදුහාමුදුරන්ට ආදරය කරන ගරු කරන කෙනෙක් වෙන්නේ. මාතා පිතා උපට්ඨාන යම් කෙනෙක් අම්මා අප්පච්චිට ආදරෙන් සලකයිද ආදරෙන් ඒ කෙනාට ගරු බුහුමන් කරයිද අන් ඒ කෙනා තමයි භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක් වෙන්නේ. අන් ඒ කෙනා තමයි භාග්‍යතුන් වහන්සේට ආදරය කරන ගරු කරන කෙනෙක් වෙන්නේ. ඒ ධර්මයේ විදිහටම පිළිපදිනවන අන් එයා තමයි මේ උත්තමයා සරණ ගියපු කෙනෙක් වෙන්නේ. ඒ හින්දා අම්මා අප්පච්චි දෙන්න වඳිනම් බඩා ගන්න. ඒ දෙන්නට හොඳින් සලකන්න. එයාලා ආස කරන හැමදේම ගෙනල්ලා දෙන්න. පුළුවන් විදිහට එයාලා මේ ලංකාවේ හැමතැනටම එක්කගෙන යන්න. එයාලට පින් කරන්න අවස්ථාව දෙන්න. Tamanට පුළුවන් දවසක ඒ දෙනා නැති වෙච්ච දවසටත් සතුටු වෙන්න. මගේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ මං එයාලව බලාගත්තා. ජීවත් වෙලා ඉන්න කාලේ මං එයාලට හොඳට සැලකුවා කියලා Tamanට Taman ගැන සතුටු වෙන්න පුළුවන් අන්නේ දාට. ඒක නිසා මෙතනින් ආදරණීය අම්මලා තාත්තලාගෙමුත් මම ඉල්ලන්නේ තමන්ගේ පුතා දුව ඉගෙන ගන්න වයසේ ඉන්නවනම් ගොඩක් දෙමව්පියෝ කරන වැරද්ද තමයි තමන්ගේ දුවගේ පුතාගේ අතට ෆෝන් එක දෙන එක. පුතාගේ දුවගේ අතට ෆෝන් එක දෙන එක තරම් වැරද්දක් මේ අම්මලා අප්පච්චිලා මේ ලෝකේ කිසි දෙයක් කරන්නේ නැහැ. අම්මලා දන්නේ ෆෝන් එකට එන කෝල් එක ආන්සර් කරන්නයි කෝල් එක ගන්න විතරයි අම්මලා අප්පච්චිලා දන්නේ. එයාලා ඕකෙන් වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර වෙලාවට අම්මා අප්පච්චි හිතන්නේ මොකද්ද? දුව ඉගෙන ගන්න නැති ඔන්ලයින් ක්ලාස් වෙන්නේ නැති පුතා පන්ති වැඩ වෙන්නේ නැති කියලා තමයි අම්මලා අප්පච්චිලා හිතන්නේ. හැබැයි දවසක තමන්ගේමගේ දුවගේ නිර්වතමේ මුළු ලෝකෙටම පෙනෙන්න ගත්ත දවසක තමන්ගේ දුව කොහෙවත් ඉන්න කාලකන්ණි රස්තියාදු කාර්යයක් අතකට පත් වෙච්ච දවසක තමන්ගේ පුතා බේබද්දෙක් රස්තියාදුකාර කුඩුකාරයෙක් වෙච්ච දවසට තමන්ටම තමන් ගැන දුක හිතෙනවා මේ. එදාට තමන් බෙල්ල වැල දාගන්න ලණුවකුයි වහකුප්පියකුත් අතේ තියාගන්න. දෙමව්පියෝ තමයි දරුවන්ට වැරදි කරන්න මූලිකවම අඩිතාලම සකස්සලා දෙන්නේ. ඒක හින්දා මගේ අම්මලා අප්පච්චිලාට ආදරෙන් කියන්නේ පුතාගේ දුවගේ අතට ෆෝන් එක දීලා තියෙනවා නම් අදම ගෙදර ගිහිල්ලා ෆෝන් එක අතට අරගෙන කුඩු කරලා දාන්න. අදම ගෙදර ගිහිල්ලා ෆෝන් එක කුඩු කරන්න. ලෝභ හිතේ රුපියල් 35000ක් වටින 40000ක් වටින ෆෝන් එක කියලා. හැබැයි අද වෙනකම් පොඩි කාලේ ඉඳන් ගෙදර ඉන්න එකා වෙනුවෙන් තම්බල දුන්න බත් මුට්ටි වල ගණන් හැදුවනේ. අද වෙනකම් අවුරුද්දට අරන් දුන්න ඇඳුම් වල ගණන් හැදුවනම් කීයක් වටේද? ඔය රුපියල් 35000 40000 වගේද? ඔය 35000 40000 වගේද දුවගේ ජීවිතේ දුවගේ චරිතය පුතාගේ ජීවිතය කියන්නේ.
ඒක හින්දා අදම ගෙදර ගිහිල්ලා අදම ওই ෆෝන් ටික කුටු කරලා දාන්න අද මට බණි මුගේ මේ බණහන්න ඇවිල්ලා අද මගේ ෆෝන් එකක් නැති වුණා අම්මත් ගෙදර ඉන්න බැරිකමට ආවනේ මුගේ බණහන්න කියලා අද බණි හරිද හැබැයි බැන්නත් දවසක එයාලටම හිතේ නේද බැන්නත් හිතේ ඔය ෆෝන් එක අරගෙන කවුද දන්නේ මොනවද මොන දේවල්ද කරන්න කියලා අම්මා කිසි දෙයක් දන්නේ නැහැ අපච්චි කිසිම දෙයක් දන්නේ නැහැ ඒක හින්දා මගේ අම්මලා අප්පච්චිලාට මම ආදරෙන් කියන්නේ. අදම ওই ෆෝන් එක ගන්න සමහරක් වෙලාවට සතියක් විතර යනකම් කන්නේ නැතුවත් ඉඳි. උඹ කනවා නම් කාපන් නැත්තම් නිකන් හිටපන් කියලා එහෙමත් ඉන්න. ওই ෆෝන් එක අතට අරගෙන බත් එක අතට ගත්ත ගමන් ෆෝන් එකෙන් මොකද්ද ළමයි මැසේජ් එක දාන්නේ? වෙන මිනිසුන්ගෙන් අහන්නේ මොකද්ද? මගේ මැනික කාලා දින්නේ බබා මම කන්න යන්නේ ඔයත් කන්න කියලා මැසේජ් එක දානවා. හැබැයි අද වෙනකම් මොන දරුවට දහන්න පුළුවන් වුණේ බත් එක අතට අරගෙන අම්මා කාලා දින්නේ කියලා. මොන දරුවද අද වෙනකම් ඇහුවේ අප්පච්චි කන්න බත් එක වැඩට අරගෙන ගියාද කියලා. අද වෙනකම් මොන දරුවද ඇහුවේ අම්මා කාලාද වැඩ ටික කරන්න කියලා. හැබැයි පොඩි කාලේ ඉපදුණු දවසේ ඉඳන් අම්මා අප්පච්චිගෙන් කෑවද බිව්වද කියලා අහන්න බැරි වෙච්ච දරුවෝ මාස 2-3ක් ඇතුළත ජීවිතේ කාලකන්ණි කරන්න අපේ උන්ගෙන් කෑවද බිව්වද කියලා අහනවා. ඒක හින්දා මගේ අම්මලා අප්පච්චිලාට කියන්නේ ඔය තමන්ගේ දරුවගේ අතට ෆෝන් එක දීලා තියෙනවා නම් ආයෙ මතක් කරන්නේ ගෙදර ගිහිල්ලා ඔය ෆෝන් එක කුඩු කරලම දාන්න. නැත්තම් අම්මේ අප්පච්චි වල මහන්සි වෙලා කුලී වැඩ කරලා නොකා නොබී හදපු තමන්ගේ දරුවගේ ජීවිතේ තමන්ගේ ඇස් ඉදිරි පිටම නන්නත්තර වෙන්න පුළුවන්. තමන්ගේ දරුවගේ ජීවිතේ ඇස් ඉදිරි පිටම ජීවිතේ නැති කරගන්න පුළුවන්. ෆෝන් එක ගත්තේ නැත්තම් අම්මලා ඇත්තටම දරුවන්ට ආදරය කරන්නේ නැහැ. ෆෝන් එක ගත්තේ නැත්තම් දරුවන්ට ඇත්තටම අම්මලා අප්පච්චිලා දෙන්න ආදරය කරන්නේ. ඕක හොඳට හිතේ මැරෙන කොටත් ඕක හිතේ මතක් වෙයි. දවසක දුවම පැනලා ගියපු දවසට O-level ලියන්න A-level ලියන්න කලින් පැනලා ගියපු දවසට පුතා එක්ක බේබත් එක්ක හරි වෙලා ඔහේ තුම්මන් හන්දියක් ගන්න ඉන්න දවසට එදාට Tamanට හිතේ. අර පොඩි හාමුදුරුවෝ කිව්ව දේ දා මම කරා නම් අද මේ මගේ දරුවට මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා අන්න එදාට ඔයාලට මතක් වෙයි. ඒකෙන්ද මගේ අම්මේ අප්පච්චි තමන්ගේ දරුවගේ ජීවිතේ රකින්න ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි මේ පොඩි උන් ඉන්නවනේ ගේම් ගහන උන් ඉන්නව නේද? ගෙදර ඉන්නව නේද ෆෝන් එක අතට අරගෙන රාත් ඉස්සරහට ගේම් ගහනවා. ගෙදර ආපු ගමන් ගේම් එක ගහනවා. නේ පොඩි එකාට ගෙදර කන්න දෙන්නෙත් අම්මා ෆෝන් එක අතට දීලා නේ කන්නේ නැති වෙනකොට YouTube එකේ මොන හරි එකක් දාලා දෙනවා උඹ ගිලපන් කියලා. එතකොට අර සිහිය තියෙන්නේ ෆෝන් එකේනේ ඌට මොනවා කැවුවත් ඌ ගිලිනවා. ඉතින් පොඩි කාලේ තමයි වැරද්ද කරන්නේ තම්මලා. ඒක හින්දා ඒ වැරද්දයි කරන්න යන්න එපා. තමන්ගේ දරුවගේ ජීවිතේ මගේ අම්මයි පරිස්සම් කරගන්න. තමන්ගේ දුවගේ පුතාගේ ජීවිතේ පරිස්සම් කරගන්න. ඒ දරුවා තමයි දවසක මේ ලෝකෙම දිනන කෙනෙක් වෙන්නේ ඉන්නේ. ඒ දරුවා තමයි දවසක මේ ලෝකෙම රජෙක් වෙන්නේ ඉන්නේ. ඒ හින්දා ඒ වගේ රත්තරන් ජීවිත ටික පරිස්සම් කරන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරන ගමන් මේ කාවේ මේ දේශනාව මෙතනින් අවසන් කරනවා. හැමෝම අවසාන වශයෙන් අද්දක නරලේ තියලා ප්‍රාර්ථනා කරමු. අප මේ රැස් කරගන්නට යෙදුන පින්වල අනන්ත සත්‍යානුභව බලයෙන් මගේ පින්වන්ත අම්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මගේ අම්මට කිසි කරදරයක් ලෙඩක් දුකක් ඇති නොවේවා. මගේ රත්තරන් අම්මා මේ පින් අරගෙන මට බුදු වේවා. මගේ අම්මා බුදුන් දැක නිවන් දකිත්තා. මගේ අප්පච්චිටත් මේ පින් බලේ හෙම්බිරිසාවක් කැස්සක්වත් ඇති නොවේවා. මගේ අප්පච්චිව දෙවියෝ පරිස්සම් කරත්තා. මගේ රත්තරන් අප්පච්චි මට බුදු වේවා. මගේ අප්පච්චි බුදුන් දැක නිවන් දකිත්තා කියලා සාදු කියමු. සම්මා සම්බුදු සේමයේ මාවැටු මගේ හම්මා නම්මාගෙන දෙතන පුරා රසකිරේ පෙව් අම්මේ හොබේ ගුණ කීමට මටනං බෑ නිම්මා සම්මා සම්බුදු
බුදු සරණයි මා වැඩෝ මගේ අම්මා පෙන්නා සූර තල කියමින් දෙතනේ කෙරේ බොම්මා වම්මා කඳුලල් ඉස හැදුවයි මගේ අම්මා අම්මා අපිව හැදුව නිසා මේ වැඩ කර නෙම්මා සම්මා සම්බුදු සරණයි මා වැඩෝ මගේ අම්මා ඇසට නින්ද ඇතිව නොවේලෝ මා වැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවේලෝ මා වැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලෝ මා වැදුවේ අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ අම්මා උෂලා ගියා හැත පිටිසරගන් වලට පියා සොයාගෙනත් මිල මුදලොත් දුන්නු පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ පියා බුදුන් දැක නිවන් දකින්නේ ආදර මගේ පියා සාදු කියන්න මේ කාව්‍ය මේ දේශනාව මෙතනින් නිමාටපත් කරනවා මේ උතුම් පින්කම තුළින් රැස් කර ගන්නට යෙදුන පින් දෙදව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන්න් වහන්සේටත් සහම්පති මහා බ්‍රහ්ම රාජානන් වහන්සේටත් සනන් කුමාර දෙවියන්ට ගටිකාර මහා බ්‍රහ්ම රාජානන් වහන්සේටත් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයාණන් වහන්සේටත් මාතලී පුත්‍ර දෙවියන්ටත් පංචසික දෙවියන්ට ධෘතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරාරම් මහා දෙවියන්ට සතරාරම් දෙවියන්ගේ 28ක් වූ සෙන්පති දෙවියන්ට ඒ වගේම තමයි මතු අනාගතයේ බුදු වෙන උතුම් නාද දෙවිය මහා බෝසතාණන් වහන්සේට මහා විෂ්ණු දෙවිහාමුදුරන් වහන්සේට මහා විභීෂණ දෙවියන්ට පුල්වන් දෙවියන්ට මහා ශිව ඊශ්වර දෙවියන්ට ඒ වගේම කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවියන්ට ජීවමාන මතු බුදු වෙන සත්පත් වෙන දෙවිය මෑණියන් වහන්සේට ඒ වගේම ජීවමාන සුමන සමන් දෙවි රාජෝත්තමයන්න් වහන්සේට ඒ වගේම ගම්භාර දෙවිහාමුදුරන්ට ගලහේ බණ්ඩහර දෙවියන්ට
සිත ශූන්‍යන් දෙයි හාමුදුරුවන්ට අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්ට සත් සමුද්‍රටම අධිපති මුහුදු මණිමේකලා දිව්‍යාංගනාවුන් වහන්සේට සීනගම දෙවොල් දෙයි හාමුදුරන් වහන්සේට මහා ගණපති දෙවියන්ට ශ්‍රී මහා සරස්වතී මෑණියන්ට උතුම් ශ්‍රී මහා දුර්ගා පාර්වතී දිව්‍ය මෑණියන්ට භද්‍රකාලි මෑණියන් වහන්සේට ඒ වගේම තමයි උතුම් සෝහන්කාලි මෑණියන් වහන්සේ ඇතුළු ඒ වගේම සරස්වතී මෑණියන් වහන්සේට ඉරට හඳට අධිපති දෙවියන්ට පොළොව මහේ කාන්තාවට වැස්ස වලහක දෙයි හාමුදුරන් වහන්සේ ඇතුළු අපිව රකින්න ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ගම්කොරටු බාර වැඩ සිටින ප්‍රදේශ පාලනය කරන සියලු දෙවිවරුන්ට ඒ වගේම තමයි ස්වර්ණමාලි මහා සෑ දේවතාවියටත් කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ ඇතුළු පින්කමිති සියලුම දෙවියන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන්ම වේවා මේ පින් සියලුම දෙවියන්ට අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි නාග ලෝකයේ වැඩ ඉන්න මණියක්ක නාගරාජයන්න් වහන්සේටත් මහා කෙල නාරජුන්ටත් ගාන්ධර්ව නාරජුන් ඇතුළු සිළුම නාග කන්‍යාවන්ටත් සිළු නාගයන්ටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අනුමෝදන්ම වෙත්වා. ඒ වගේම තමයි දස දිසාවේ සිටින යක්ෂ ප්‍රේත කුම්භාන්න පිසාච ගන්ධබ්බ බහිරවාදී වේවා සියලුම සත්වයන්ටත් මේ පින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් පින්කම තුළින් රැස් කරගන්නට යෙදුන අනන්ත පින්වල අනන්ත ආශිර්වාද බලයෙන් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආරක්ෂාව දෙවියන්ගේ දේව ආශිර්වාද බලය නම කියන්න අවසරයි අතිපූජනීය පින්නන්ත අතිගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත දේවාලයේගම ඉන්ද්‍රවිමල පින්නන්ත අපගේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ නිවසට වැඩම කරන්නට යෙදුන මහා සංඝ රත්නයටත් ඒ වගේම පින්නන්ත මේ නිවසේ මෑණියන් වහන්සේගෙත් ඒ වගේම පින්නන්ත පියාණන් වහන්සේගෙත් උතුම් පුත්‍රයා වන ඒ උතුම් පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ පින්කමේ අනන්ත ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී භාවය ලැබෙත්වා කායික මානසික සහනයම ලැබේවා මේ ශාසනය බබලවන්න ඒ හිතේ තිබෙන සියලු ප්‍රාර්ථනා දිෂ්ඨ සිද්ධ භාවයටම පත් වේවා අපි මේ කරගත්තා වූ සියලු පින්කම සියලුම ශක්තියින් සියලු පුණ්‍ය ශක්තියින් මේ අපි කරගත්තා වූ පින්කම ධර්ම මහවබෝධය පිණිසම පාරමිතාවක්ම වෙත්වා යෝධ බල යෝධ ශක්තියක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ නිවසේ ගෘහාධිපතිතුමා වන පින්නන්ත නිහල් මහත්මාණන්ගේ ආදරණීය නිමල් මහත්මාණන්ට පියාණන් වහන්සේට ඒ වගේම තමයි චන්ද්‍රානි මහත්මියට මේ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා. මම හිතන්නේ අම්මා අප්පච්චි දෙන්න අද ගොඩාක් සතුට වෙනවා ඇති. මොකද ඊටත් වැඩිය සතුට වෙන කාරණාව තමයි තමන්ගේ හිටපු එකම පුතා මේ ශාසනයේ දන් දීලා ශාසනයට දුන්නා. ශාසනයේ දැන් බබලන පොඩි හාමුදුරු කෙනෙක් භාවයට පත් වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ අම්මා අප්පච්චි කෙනෙක්ට ඒ සතුට තරම් වෙන සතුටක් කොහෙවත්ම නැහැ. තමන්ගේ පුතා මහාන කරන්න දීලා මහාන වෙලා ලස්සන පොඩි හාමුදුරු කෙනෙක් වෙලා ඉන්නකොට ඒ අම්මා අප්පච්චි දෙන්නගේ හිතේ සතුට කියලා නිම කරන්න බෑ. දවසක අපි හැමෝම ප්‍රාර්ථනා කරමු දවසකේ පින්නන්ත පොඩි හාමුදුරුවෝ මේ ලෝකේම බබලන මේ ශාසනයම දියුණු කරන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් භාවයට අප මේ කරගත්ත පින්කල ශක්තියෙන් හේ භාවයටම පත් වේවා. ඒ අධ්‍යාපන කටයුතු ආදී සර ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වේවා. සිත් සතන් හැම මිනිසෙක්ගේම හදවතට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම දේශනා කරන්න යෝධ බලයෝධ ශක්තියම ලැබේවා. ප්‍රඥා ගුණයම ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ කාරුණික බුදු ගුණ බලයෙන් ඒ පොඩි හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ රත්තරන් පුතෙක් මේ ලෝකයට බිහි කරපු රත්තරන් බුද්ධ පුත්‍රයෙක් මේ ශාසනයට පූජා කරපු පින්නන්ත මෑණියන් වහන්සේට ඒ පින්නන්ත පියාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ලැබෙත්වා ආයු වර්ණ සැප බල ප්‍රඥාව කායික මානසික සහනයම ලැබෙත්වා පින්නන්තේ දෙපළ කරන කියන රැකී ආරක්ෂා වෙලෙහිලඳාම් කටයුතු දියුණුවෙන් දියුණු භාවයටම පත් වේවා. ඒ වගේම තමයි තමන්ගේ සහෝදරියගේ මේ පවුලේ ආදරණීය දිනිය ඇතුළු පවුල හැම දෙනාගේම අධ්‍යාපන කටයුතු ආදී සර ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වේවා. මෙලොව ජීවිතේ
බලපවත්වන්නා වූ දුක්ඛ රෝග බය කියන ත්‍රිවිධ අසහනකාරී තත්ත්වයන් දුරෙන්ම දුර වේ. උතුම් වූ ත්‍රිවිධ රත්නය අනන්ත ශක්තිය ආශිර්වාදය දෙවියන්ගේ දේව ආරක්ෂාව රැකවරණයම ලැබෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේට වසර 39කට ඉහතදී ජන්මාන්තරගත වන්නට යෙදුන කරුණාවතී පිනන්ත මෑණියන් වහන්සේගේ ප්‍රාණකාරියටත් ඒ වගේම අවුරුදු 27කට පෙර මේ ගියපු සුවාරි සප්පුහාමි පියාණන් වහන්සේගේ ප්‍රාණකාරියටත් ඒ වගේම මේ පවුල නමින් නැසීමේ ගියපු සියලුම දෙනාටත් ඔබගේ නමින් නැසීමේ පරලෝ යන්නට යෙදුන හැම දෙනාටම අප මේ රැස් කරගන්නට යෙදුන පින් අනුමෝදන් කරමි අනුමෝදන්ම වේවා. මේ පින් අනුමෝදන් වීම තුළින් අභවයේ ගත ස්ථානයක උපත් කර ඇතනම් එයින් අත මිදේවා. දුක්ඛිත ආත්ම භාවයක ඇතනම් එයින් අත මිදී සපත් ආත්ම භාවයන් ලබත්වා. දිව්‍ය ආයු වර්ණ සබ්බල් ප්‍රඥාව උපහදනයේ වින්දනයේ කොටගෙන මගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුලදීම ධර්මය අවබෝධ කරගෙන නිර්වාණයම සාක්ෂාත් කරගන්න. අනේ අපි මේ කරගත් පින්කම අනුමෝදන් කරමි අනුමෝදන්ම වේවා. මේ පින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. මෙත්තේ නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බාන ගාමින් දේශිතේ ධම්මං වාසේති සෝදානි තුසි ධම්මි ලෝකේ වන්දා මහන්තං වර බෝධිසත්තං අනගමති මනෝජං ධම්ම චිත්තා නිදානං අනගෙ මොකන ගාස්රං අග්‍ර ලෝකග්‍ර සත්තං අමර රුචිර දේයං පූජනීයාන බුද්ධෝ අමරතිපතිනාන්ත දේවරාජන් නමා සම්බුද්ධ ශාසන වරං යති පුග්ගවංච සම්පාදනාය පටිලත්වරෝ යසස්සේ පුඤ්ඤානි මානි අනුමෝදිය වාසුදේවෝ පාලේතුමන් සතත සාදයිතාවං තෝ සම්බුද්ධ ශාසන වරං ඉතරෝ අනස්මේ සම්පාලනාය පටිලද්ද වරෝ මහින්දේ පුඤ්ඤානි මානි අනුමෝදය සලාලන දේවරාජා පාලේතුමක් සතත සාදයිතාවං තෝ සම්බුද්ධ පාදවරලාංජන සෝභිතස්මින් වාසී සමන්ත ගිරිමුද්දනී දේවරාජා පුඤ්ඤානි මානි අනුමෝදය ඉදං සුමනා විදානෝ පාලේතුමක් සතත සාදයිතාවං තෝ නානවන්නෝ මහා තේජෝ දාතය වාහනෝ ග්‍රාම සංචාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතෝ මාතරං පත්තරින් වන්දේ සර්ව සත්තං ශිවං කරන් දදන්න සත්තම් මයං ආරෝග්‍ය රක්ෂණං බලං අග්නි ශක්ති විධාරින්නේ පතිවෘතා නිත්‍ය රක්ෂණී සර්ව දෝෂහරේ නිත්‍යම් කන්නගේ දේවී නමාමියම් කාලේ සත්ත මදුරාණී නානාවතාර දස්සනී බාසිනී රූප දමනී කතමේදම් පුණ්‍යලාභිනී ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හැම දිනාටම මේ ලැබුවා වූ 2026 අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන තමන්ගේ හිතේ තියෙන සිළු ප්‍රාර්ථනා ආදිය සඵලත්වයටම පත්වෙන නිදුක් නිරෝගීමත් හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබෙන සත්පුරුෂ ආශ්‍රයම ලැබෙන අසත්පුරුෂය අප ජීවිතවලට ලං නොවන අසත්පුරුෂය අප ජීවිතවලින් ඈත් වෙන සෞභාග්‍යමත් සුබම සුබ නව වසරක් භාවයටම පත්වෙත්වා කියලා අවසාන වශයෙන් මේ කවිය මාත් එක්ක කියමු. සාදු සාදු මෙමා කළ පිං පැති පැති තිබේවා ආදි ආදි නොදැන කළ පව් සේදේ සේදේ ගෙවේවා ජාතේ ජාතේ දුකක් විපතක් කිසිම කලෙකදී නොවේවා. සාදු සාදු මෙපින්
බලයෙන් නිවන් සම්පත් ලැබේවා. උදාවනු නව වසර තුලදී තෙරුවනේ ගුණ මට ලැබේවා. යනෙන කරන සියලු කටයුතු සියලු දෙවියෝ රැක ගනිත්වා. මෙතෙන් සිට මට තිබෙන උවදුරු සියලු ලෙඩ දුක් දුරුම වේවා. තෙරුවනේ ගුණ එන් මගේ හැම පැතුම් මිටුවේ සතුට වේවා. සාදු සාදු සාදු. හැම දිනකටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.
හරිනේ